හලෝ බොයිස් ඔන්න ඉතින් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අනිත් ඉතින් අද ගෙනාව සුපිරිම වීඩියෝ. අනිත් ඔයාලා CS සබ් කරන්න බලනවා CS සබ් කරනම CS match පාඩි එක දිගට පරිදිගෙන යනවා. ඔයාලා CS පරිදිලා තියෙන ගාන කමෙන්ට් කරගෙන like කරලා share කරලා subscribe කරන්න මතක එපා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා මෙන්න මේ tricks ටික පාවිච්චි කරලා ඔයාලා මේ CS දිනා ගන්න තියෙන්නේ. මුලින්ම ඔයාලට ගන්න තියෙන්නේ මේ වගේ characters වල ගිහලා හොඳ skill එකක් දාගන්න. ඒ කියන්නේ එනුමියා අඩාල කරන වගේ එනුමියා චොර කරන වගේ skill එකක් දාගන්න. ඔය වූකොන් ඔරියන් ඔය මහුළු පැටියා වගේ එයාලා වගේ දාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට ගන්න තියෙන්නේ ඔය මොන හරි skill එකක් ගන්න තියෙන්නේ. ඔන්න ඉතින් මහුළු පැටියා දාගත්ත ඔයාලට පේන්නේ තියෙන්නේ චොර වෙලා එක්කත් අනන්දලා අපිට හොඳට මිරිකලා ගහන්න පුළුවන් එනුමියාට. ඔයාලට පේනවා ඇති ඉතින් ඒ වගේ ස්කිල් එකක් දාගත්තාම ඔයාලට කොහොමද එනිමියම් කිල් කරන්න පුළුවන්. ඔයාලට ලේසියෙන්ම එනිමියාව කිල් කරන්න පුළුවන්. ඔයාලට ඉතින් ලේසියෙන්ම ඔය වගේ මෙන්න මේ පළවෙනි ට්‍රික්ස් එක ඔයාලට පාවිච්චි කරොත් ඔයාලට පුළුවන් මේ CS මැච් එක ගොඩ දාගන්න. ඔයාලා මේ ස්ටෙප් එක කරාට පස්සේ ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ ඔයාලට හොඳටම ෂුවර් ගන් එකක් අරගන්න. ඒ කියන්නේ ඔයාලට එනිමියාව නොක් කරන්න පුළුවන් වැඩි ඩැමේජ් ගන්නකින් නොක් කරන්න පුළුවන් ගන්න එක. ඒ WM Closer AK47 ස්කාර් එක ඔය වගේ මොනවා හරි ඔය ඉවෝ ගන්න හරි කමන්නේ. ඔයාලට ටක් ගාලා එනේ නොක් කරලා ගහන්න පුළුවන්. ඉතින් ඔන්න ඉතින් මම නම් වගේ ගන්න ඉතින් AWM වගේ තමයි ඉතින්. ඔයාලට ඉතින් ගන්න පුළුවන් හොඳම ගන්න එක ඔයාලට තෝල්ලා ගන්න. ඉතින් ඔය මැච් එක ගෙනියන්න පුළුවන් එනිමියා වැඩි ඩැමේජ් ගන්නකින් ගහන්න පුළුවන්. ගාන ඔයාලා ගන්න පුළුවන් ගන්න එක තමයි ගන්න ඕනේ. ඉතින් මේ වගේ ගන්නයක් හරියට පුළුවන් තරම් එනිමියා නොක් කරන්න බලන්න. කොහොම හරි කමන්නේ CS මැච් එක ඔයාලා කොහොම හරි ගෙනියන්නම ඕනේ. අනිවාර්යෙන් මේ ට්‍රික් එක යූස් කරන්න ඕනේ. නැත්තම් ඔයාලට CS කප් කරන්න බෑ. ඔයාලා මේ ට්‍රික් එක යූස් කරන්න ඔයාලට ලේසි CS සබ් කරන්න අනිවාර්යෙන් ඔයාලා මේ ට්‍රික් එක යූස් කරන්න ඕනේ. ඉතින් ඔයාලා මේ ට්‍රික් එක යූස් කරාට පස්සේ ඊළඟට තියෙන ස්ටෙප් එක තමයි ඔයාලගේ ටීම් එකේ ඉන්න අනිත් අයට සපෝට් එක දෙන්න එක. يعني හෙල්ප් කරන්න ඕනේ අනිවාර්යෙන්. නැත්තම් ඔයාලට CS මැච් එක ගොඩ දාගන්න බෑ පුතෝ. ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ පැත්තේ ඉන්න අයට හෙල්ප් එක ඔයාලා හෙල්ප් එක අනිවාර්යයි. ඒක ඔයාලට නැත්තම් හෙල්ප් කරේ නැත්නම් අනිවාර්යෙන් ඔයාලට CS මැච් එක නම් ගොඩ දාගන්න බෑ. ඔයා ඒ වැඩියෙන්ම තිබා වගේ පාවිච්චි කරගත්තොත් ඔයාලට ලේසි අනිවාර්යෙන් ගොඩ දාගන්න පුළුවන් මැච් එක. ඔයාලා මේවා කිල් පෙරේත වෙන්නේ නැතුව ඔයාලා කොහොම හරි මැච් එක ගොඩ දාගන්න ඕනේ. ඔයාලගේ පැත්තේ ඉන්න අයට සපෝට් එක දෙන්න ඕනේ අනිවාර්යෙන්. නැත්නම් ඔයාලට මැච් එක ගෙනියන්න බෑ. ඔයා කියන්නේ ඔයාලගේ පැත්තේ ඉන්න ටීම් එකේ කෙනෙක් නොක් වෙච්ච ගමන් ඔයා කොහොම හරි කිල් දාගලා ඔයාලගේ පැත්තේ ඉන්න අයට සපෝට් එක දෙන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් මම හිතනවා ඉතින් ඔයාලා අද වීඩියෝ එකකින් මම ගෙනාපු දෙයක් ගන්න ඇති කියලා. ඒ වගේම ඔයාලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඔයාලා රයිෆල්ද ගහන්නේ සපෝට්ද මේ ප්‍රශ්නද ගහන්නේ කියලා කමෙන්ට් කරගෙන යන්න. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනයක් ඇති කියලා මම හිතනවා. ඔයාලා subscribe කරන්න, share කරන්න, like කරන්න. එනකොල්ලෝ අපි ගියා.